හොංකොංහි පැවැත්වෙන 22 ආසියානු කනිෂ්ඨ මල්ල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා මීටර් 200 ඉසව්වේ අවසන් මහා තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රන්සිනී පෙරේරා සහ ප්‍රිසංසා හිරුපමා යන ක්‍රීඩිකාවන් එක් වුණා. එහිදී සුපිරි දහවණක නිත වූ රන්සිනී පෙරේරා එම ඉසව්ව තත්පර 24.7කින් නිම කරමින් රන් පදක්කම දිනාගත්තා. මෙවර ආසියානු කනිෂ්ඨ මල්ල ක්‍රීඩා ශූරතාවලියේ ශ්‍රී ලංකාව දිනු දෙවනි රන් පදක්කමද මෙය වනවා. තත්පර 24.15ක දක්ෂතාවක් දැක්වූ ප්‍රිසංසා හිරුපමා එහි 5 වන ස්ථානය දිනාගත්තා. 時間真係輸蝕咗少少。輸過路啦，係真係。අනතුරුව ඇරඹි පිරිමිමීට දේශීය අවසන් මහා තරගයේත් ලෝකයට පදක්කම ලක්මවට දිනා දීමට සදෙව් රාජකරුණා සමත් වුණා. එම ඉසව්ව තත්පර 21.13කින් නිම කරමින් මීට 200 අවසන් මහා තරගය නියෝජනය කළ ඔමෙල් ශෂින්ත සිව්වන්නා ලෙස තරගය නිමා කළා. මේ අතර මෙම තරගාවලියේ මීට 404 මිශ්‍ර සහය දිවීමේ ඉසව්ව නියෝජනය කරමින් තරගවැදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් එම ඉසව්වේ සිව්වන ස්ථානය දිනාගත්තා. කෙසේ වෙතත් රිදී පදක්කම දිනාගත් ඉන්දිය කණ්ඩායම මන්තිරු නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් ඔවුන්ගේ රිදී පදක්කම අහිමිව ගියා. ඒ අනුව සිව්වන ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාවට එහි ලෝකඩ පදක්කම හිමි වුණා. Kelly Bima, the Sports Desk.